ගන්නේ හරි බලන්න කොහෙන්ද මේකේ පොටක් අල්ලගන්නේ කියලා. හරි. මුලින්ම මම කියවනේ මේකේ දීලා තියෙන දත්තය මොකද්ද? දත්තය මෙන්න මෙයා කේන්ද්‍රය කියලා විතරයි. හරි. කේන්ද්‍රය නම් ළමයි මෙන්න මෙතන තියෙන DB කියන එක නම මෙයා විස්කම්භයක් වෙනවා. හරි. ඒකට ඔයා දන්නවා මේකේ විස්කම්භ ඔයාට හොයාගන්න පුළුවන් එකයි. මේ හරහා ගියපු වෙන තනි ඉරක් කොහෙවත් නැහැ. එකයි තියෙන්නේ. නේද? හරි. එහෙනම් මේක විස්කම්භයක් නම් ඔයා දන්නවා මෙන්න මෙතන එකතුව කීයක් වෙන්න ඕනද? මෙතන 90ක් වෙනවා. හරියට මේක අහගෙන ඉන්න ඈ. හරි මෙතන 90ක් වෙනවා. එතකොට ඔයා දන්නවා මෙන්න මේකේ අගේ මේ වෙලාවේ 90ක් වෙලා ඉවරයි. හරි. ඊට අමතරව මෙයා කේන්ද්‍රය කිව්වට පස්සේ මම මේ කියන්නේ මේ ගන්න ඕන විදිහ ඈ. එතකොට මෙයා කේන්ද්‍රය කිව්වට පස්සේ එහෙනම් මෙයා මැදනේ. මැද ඉඳන් මෙන්න C දක්වා ඉරක් ගහලා තියෙනවා. මෙතන ඉඳන් මෙන්න B දක්වා ඉරක් ගහලා තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට D දක්වා ඉරක් ගහලා තියෙනවා. එහෙනම් ওই ඉරවල් තුනම අරයන් වෙනවා. මෙයත් අරයක්, මෙයත් අරයක්, මෙයත් අරයක්. එහෙනම් අරයක් වෙනවා කියන එකේ තේරුම තමයි ඒගොල්ලෝ දිගින් සමානයි. එහෙනම් මේක දිගින් සමානයි. මේ දෙන්න දිගින් සමානයි. මෙයාටත් දිගින් සමානයි. මම මේක ගන්න නැහැ. මොකද මට ඒක ඒ පැත්ත තේරුමක් නැහැ වගේ. මෙතන මට මේ ත්‍රිකෝණයක් පේනවා මේ. ත්‍රිකෝණයක් පේනවා. ඒ ත්‍රිකෝණෙ මේ ඒ දෙන්න සමානයි. එහෙනම් ත්‍රිකෝණයක පාද දෙකක් මේ විදිහට සමාන වෙනවා නම් අපි ඒවට කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. සමද්විපාද ත්‍රිකෝණ වුණාට පස්සේ මොකක්ද තියෙන විශේෂත්වය? සමද්විපාද ත්‍රිකෝණ කියන්නේ මොනවා හරි මෙහෙම ත්‍රිකෝණයක් ගත්තට පස්සේ මොනවා හෝ ත්‍රිකෝණයක් ගත්තොත් ඒ ත්‍රිකෝණේ මේ විදිහට පාද දෙකක් සමානයි නම් මේ ත්‍රිකෝණයට කියනවා අපි සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක් වුණොත් එයාගේ මෙන්න මේ සමාන පාද දෙකට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණ දෙක යාගේ යන දෙකත් සමාන වෙනවා. අපි දන්නේ සමද්විපාද ත්‍රිකෝණ වලින් ඔච්චරයි. ඕක අනිත් පැත්තට කියන්නත් පුළුවන්. මොනවා හරි ත්‍රිකෝණයක් දීලා එයාගේ මේ විදිහට කෝණ දෙකක් සමානයි කියලා කිව්වොත් ඒ කෝණ දෙකට ඉස්සරහින් තියෙන මෙන්න මේ පාද දෙකත් සමානයි කියලා ඔයාලට කියා ගන්න පුළුවන්. එහෙනම් මේකේ පාද දෙක සමානයි කියපුවාම ඔයාලට කියන්න පුළුවන් මේක 35යි නම් මෙන්න මේක 35යි කියලා. හරි. එතනත් උත්තරයක් ආවා. තාම මට මෙයාට උත්තරයක් ආවේ නැහැ. ළමයි මේක x මේක 90යි මෙන්න මෙයාව හොයාගත්තා නම්. හරි? මෙයා හොයාගත්තා නම් මට මේ ත්‍රිකෝණෙන් මෙයාට උත්තරයක් කියන්න තිබ්බා. හරි? එහෙනම් මට උත්තරයක් කියන්න තාම තැනකට ආවේ නෑ මම. කොහෙවත් මට අල්ලගන්න තැනක් තිබ්බේ නෑ. හැබැයි මෙන්න මෙතන 90 කියලා මට මේකේ දීලා තියෙනවා. ඒකට මෙතන 90 කියලා දීලා තියෙන්න ඇත්තේ මොකක් හරි හේතුවකටනේ. නිකන් 90යි කියලා දෙන්නේ නෑනේ. නේද? හරි එහෙනම් අපි ඒක ගැන චුට්ටක් හිතන්න ඕනේ. මේ බලන්න. මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණේ එළියට පාදයක් දික් කරලා තියෙනවා. හරි? ත්‍රිකෝණයක හරි මේ බලන්න ඒක මම කියන්නම්. ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක මේ විදිහට පාදයක් එළියට දික් කරලා තියෙනවා. ඒතර එළියෙන් හැදෙනවා මෙහෙම කෝණයක්. මේ කෝණයට අපි කියනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මම මේක ලිව්වොත් ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ BC පාදය තවදුරටත් D දක්වා දික් කරනවා. එළියෙන් හැදෙන කෝණයට අපි කියනවා බාහිර කෝණය. ඒ බාහිර කෝණේ සයිස් එක කීයද කියලා ඇහුවොත් මෙන්න මේ ළඟ ඉන්න එක නෙවෙයි. මෙයා නෙවෙයි. ඒ දෙන්න ඇර ඉතුරු දෙන්නගේ එකතුවට සමානයි. මෙන්න මෙයාගේ එකතුවට මෙයා සමානයි. එහෙම ප්‍රමේයක් තියෙනවා. මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමානයි. මේක එහෙම එකක් තියෙනවා. මේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාදෙ දික් වෙලා තියෙනවා. එළියෙන් හැදිලා තියෙනවා මෙතන බාහිර කෝණයක්. එහෙනම් මෙතනින් හැදෙච්ච මෙන්න මේ බාහිර කෝණය අගේ කීයක් වෙනවද? මෙයා 35යි මෙයා 35යි නම් මෙයා කීයක් වෙනවද? කවුද එයා? මෙතන E ඉන්නේ, මෙතන O ඉන්නේ, මෙතන C ඉන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් EOC කියන කෝණය සමානයි අතන තියෙන 35 එකතු කිරීම අහපව සැරයක් 35. එහෙනම් උත්තරේ 70යි. මොකද්ද හේතුව? මෙයා මෙහෙම වුණේ කොහමද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු සමානයි. ඒක තමයි පාවිච්චි කරපු ප්‍රමේය. හරි. මෙතන 90යි නම් මෙන්න මෙයා 70යි නම්. හරි? 70යි 90යි නම් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් වෙන හින්දා මෙන්න මෙයාගේ උත්තරේ. කවුද යා? ECO. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් ECO කියන කෝණය කීයද කියලාද? 90යි 70 කියන්නේ 160යි. 180 හැදෙන තව 20ක් මදි. එහෙනම් මෙන්න මෙයාගේ උත්තරේ 20ක් වෙන්න ඕන.
හරි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් මෙයා 20යි. මොකද්ද හේතුව? මෙච්චර සාධනයක් මේකට අවශ්‍ය නැහැ කිරි ප්‍රශ්නයක් හින්දා. මෙයා 20යි. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශ 180ක් වෙන හින්දා. හරි. දැන් මෙයා 20යි, මෙයා 35යි නම් මෙන්න මෙතන සම්පූර්ණ කෝණෙම ඔයා හොයාගෙන තියෙනවා. සම්පූර්ණ කෝණෙම හොයාගෙන තියෙනවා. කීයද? 35යි 20යි කියන්නේ මේ සම්පූර්ණ කෝණය කීයද කියලා අහුවොත් එහෙම ඔතන තියෙන සම්පූර්ණ කෝණය 55ක් වෙනවා. 20යි 35 කියන්නේ 55ක් වෙලා තියෙනවා. හරි. ඇයි ඉතින් එයාව හෙව්වේ? එයාව හෙව්වේ මේ හින්දා. මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි සමානයි. කොහොමද එහෙම සමාන වෙන්නේ? මම මේ දවස් ටිකේම කියලා දී ප්‍රමේය. ජායක් තියෙනවා. ජායක් මගින් පරිධියේ ආපාදනය කරන කෝණ සෑම විටම සමානයි. එහෙනම් මෙයා 55ක් වෙනවා නම් මෙන්න මෙයාගේ අගයත් කීයක් වෙනවද? 55ක් වෙනවා. මේ දෙන්නගේ වගේ 55ක් වෙනවා. හරි? එහෙනම් එයා 55ක් වෙනවා කියලා කියන්නේ මේ ත්‍රිකෝණය දැන්ට මෙතන 90යි මෙතන 55යි ඉතුරු එකට තමයි x දෙන්නේ. 180 සම්පූර්ණ වෙන්න. එහෙනම් 90යි 55යි කියන්නේ 145යි. හරි? එහෙනම් 145 නම් දැන් 145 ඉඳන් තව කීයක් යන්න ඕනද? 145යි 150යි 5ක් ගියා 80 වෙන 30යි. එහෙනම් මේක 35 උත්තරේ. හරි? ඔන්න x වලට අගයක් ගත්තා. ඒකට වටයක් ගහගෙන ආව නේද? දැක්කනේ මේක අස්සේ කීයක් જાති හම්බ වුණා කියලා. මොකක්ද හම්බුනේ? මතක් කරගන්න. මේ විස්කම්භයක් තියෙනවා. විස්කම්භයක් මගින් පරිධියේ ආපාදනය කරන කෝණය. එහෙම නැත්නම් අර්ධ වෘත්තයේ කෝණය. අංශක 90යි. ඔන්න පාවිච්චි කරපු එකක්. ආයෙ මොකද්ද පාවිච්චි කරේ? මේ මොකද්ද? සමද්විපාත ත්‍රිකෝණයක සමාන පාද දෙකට ඉදිරියෙන් ඇති කෝණ දෙකේ විශාලත්ව සමානයි. ඔන්න පාවිච්චි කරපු දෙවෙනි එක. තව එකක් පාවිච්චි කරා. මොකද්ද? ත්‍රිකෝණයක් තියෙනවා. පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතු සමානයි. ඒකත් පාවිච්චි කරා. හරි. ආයෙ මොකද්ද පාවිච්චි කරේ? මේ තුන් දෙනාගේ එකතු අංශක 180යි. ඒ කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. ඒකත් පාවිච්චි කරා. තවත් එකක් පාවිච්චි කරා. ජායක් මගින් පරිධිය ආපාදනය කරන කෝණවල එකතුව ආපාදනය කරන කෝණ විශාලත්වයෙන් සමානයි. ඔක්කොම ඉවරලා තමයි ඔන්න උත්තරය ගත්තේ. ඉතින් උත්තර එකක් ඔළුවේ තියෙන්න ඕන මේ ගාන හදන්න. හරි. මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. හරි ඕන කෙනෙක් නෝට් එකක් දාගන්න.